හැමෝටම ආයුබෝවන්. අස්වැසුම පළමු අදියරේ වගේම දෙවන අදියරේ සල්ලියනකම් බලාගෙන හිටපු අයට ඔන්න අද ඉතාමත් තීරණාත්මක තොරතුරක් අරගෙන ආවා. ගොඩක් දෙනෙක් ඇහුවේ බැංකුවට සල්ලි වැටෙන්නේ කවදාද? කවදා ඉඳන්ද සල්ලි අතට ගන්න පුළුවන් වෙන්නේ කියලා. අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන නිවැරදිම තොරතුරු කතා කරමු. ඔව්, අස්වැසුම පද්ධතියේ මේ වන විටත් පළමු සහ දෙවන අදියරේ දෙගොල්ලන්ගේම මුදල් අනුමත වෙලා තියෙන්නේ. ඉතින් නිල තොරතුරු වලට අනුව ඒ කියන්නේ හෙට මාර්තු 12 වෙනිදා ඉඳලා බැංකු ගිණුම් වෙත මේ මුදල් බැරවීමට නියමිතයි. සමහර බැංකු වල හෙට උදේ 8 හෝ 9 වෙද්දී මුදල් වැටෙන්නත් පුළුවන්. සමහර බැංකු වලට හෙට දහවල් 12න් පසු තමයි මේ මුදල් පද්ධතියට එක් වෙන්නේ. ඔබට ATM කාඩ් පතක් තියෙනවා නම් හෙට දවස පුරාම ඕනෑම වෙලාවක මේ මුදල් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ බැංකු පොතෙන් සල්ලි ගන්නවා නම් හෙට බැංකු වල පෝලිම් වැඩි. ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ මාර්තු 13 වෙනි සිකුරාදා හෝ ලබන සඳුදා බැංකුවට යන එක වඩාත් ලේසියි. එතකොට පෝලිම් වල ඉන්නේ නැතුව ඉක්මනින්ම සල්ලි ගන්න පුළුවන්. ඔබේ ෆෝන් එකට මැසේජ් එකක් ආවේ නැති වුණත් හෙට හවස් වෙද්දී ඔබේ ගිණුම පරීක්ෂා කරලා බලන්න. මේ වැදගත් තොරතුරු අනිත් අයට දැනගන්න දැන්ම ෂෙයා කරන්න. අස්වැසුම ගැන මෙවැනි සත්‍ය හා ඉක්මන් තොරතුරු දැනගන්න අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා. තව පුංචි දෙයක් කියන්න තියෙනවා. හෙට මුදල් බැංකුවලට බැරවීම ආරම්භ වුණත් ඔබ ඔබගේ මුදල් ලබා ගැනීමට හෙට හවස් වරුවේ හෝ සිකුරාදා දිනේ යනවා නම් වඩාත් හොඳ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් නැවතත් ඔයාලට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.